අද මම විශේෂ මාතෘකාවක් ගැන කතා කරනවා. ඒ තමයි මැණික් පිළිස්සීමට භාවිතා කරන නවීන උපකරණ ගැන. අතීතයේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේදී ගල් පිළිස්සීම සඳහා භාවිතා කළේ හුඹස් මැටි, ගඩොල් සහ අඟුරු යොදාගත් සම්ප්‍රදායික පෝරණුවයි. මේක සම්පූර්ණයෙන්ම ශිල්පියාගේ අත්දැකීම්, ඔහුගේ නිරීක්ෂණ හැකියාව සහ උෂ්ණත්වය පිළිබඳ අනුමාන මත පමණක් පැවති ඉතාමත් අවදානම් ක්‍රියාවලියක්. නමුත් අද වන විට මැණික් පිළිස්සීමේ තාක්ෂණය ඉතාමත් විශාල පෙරලියකට ලක් වෙලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සම්ප්‍රදායික ක්‍රමවලින් ඔබට ගියේ නවීන පරිගණක විදුලි පෝරණුවෙන් නැත්නම් මොඩර්න් ඉලෙක්ට්‍රික් ෆර්නස් භාවිතා කරලා මැණික් පිළිස්සීම නිවැරදි විද්‍යාවක් බවට පත් වෙලා තියෙන ආකාරය ගැන ඔයගොල්ලන්ට දැනුමක් දෙන්න. අපේ අලුත් මැණික් පන්තියක් පටන් ගන්නවා ලබන මාසේ ජූනි 21 සහ 27 මහනුවර සහ රත්නපුරේ පියවිහෙන් මැණික් කඳුගෙන මේ මැණික් ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න කැමති දරුවෝ සහභාගී වෙන්න. පළවෙනි කාරණය තමයි නිවැරදි උෂ්ණත්වය පාලනය. සම්ප්‍රදායික පෝරණවල උෂ්ණත්වය වේගයෙන් ඉහළ යෑම හෝ හදිසියෙන් පහත වැටීම සිදු වෙන්න පුළුවන්. මේ නිසා ගල් තාප කම්පනය එහෙම නැත්නම් අපි කියනවා තර්මිනල් ෂොක් වලට ලක් වෙනවා කියලා කැඩී යෑම හෝ පුපුරා යෑම සිදු වෙනවා. හැබැයි නවීන විදුලි පෝරණවල තියෙන මේ PID පාලන පද්ධතිය හින්දා ගල් වලට එහෙම තාප කම්පනයකට ලක් වෙන්නේ නැහැ. මේ පද්ධතිය හරහා ගල රත් වෙන වේගය ඉතාමත් නිවැරදිව පාලනය කරන්න අපිට පුළුවන්. උදාහරණයක් විදිහට විනාඩියකට ශ්‍රේෂ්ඨ සංසක 5 බැගින් උෂ්ණත්වය වැඩි කරන්න කියලා අපිට යන්ත්‍රයට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ නිසා ගල් වලට සිදුවෙන තාප හානිය අවමයි. දෙවෙනි කාරණය තමයි වැදගත්ම. වායු පරිසරය පාලනය කිරීම. මැණික් ගල් හීට් කිරීමේදී පෝරණය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය සහ රසායනික පරිසරය ඉතාම වැදගත්. ගලේ වර්ණය වෙනස් වීම මූලිකම රඳා පවතින්නේ මෙන්න මේ සාධකයේ මතයි. අතීතයේ ඔක්සිජන් ඉවත් කරලා රිඩියුසින් ඇට්මොස්ෆියර් එකක් ලබා ගන්න අඟුරු හෝ ඩීසල් භාවිතා කරා. නමුත් නවීන පෝරණවල ඔක්සිකාරක, ඔක්සිඩයිසින් හෝ ඔක්සිහාරක රිඩියුසින් පරිසරය ඉතාම නිවැරදිව පාලනය කරන්න පුළුවන්. සමහර උසස් පද්ධති තියෙනවා පෝරණු ඇතුළේ තියෙන පරිසරය 100%ක්ම නිවැරදිව වෙනස් කරන්න පුළුවන් ඒවා. ඔයගොල්ලෝ මේ නවීන පද්ධතිය ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත කමෙන්ට් එකක් දාන්න මම විස්තර ලැබෙන්න සලසනවා. තුන්වෙනි වාසිය තමයි කන්සිස්ටන්සි. එහෙම නැත්නම් හීටින් ප්‍රොෆයිල් සුරකීම. පරණ ක්‍රමවලදී එකවර ලැබෙන හොඳ වර්ණයක් ඊළඟ වතාවෙත් හරියටම ලැබෙයිද කියන එක ස්ථිර නැහැ. නමුත් මේ නවීන පරිගණක පද්ධතිය හරහා සාර්ථක උෂ්ණත්වයේ කාලය සහ සීල් කරන අධිරයන් කූලින් ස්ටේජස් ප්‍රොෆයිල් එකක් විදිහට සේව් කරලා තබා ගන්න පුළුවන්. ඒ නිසා එකම සාර්ථක ප්‍රතිඵලයක් නැවත නැවත ලබා ගන්න හැකියාවක් අපිට තියෙනවා. ඒ වගේම සෆයර් සහ රූබි ගල් වල උෂ්ණත්වය 1600-1900 අතර ඉහළ උෂ්ණත්වය රත් කරද්දී උසස් පෝරණු වල තියෙන මෙලේඩියම් ඩයිසිඩයිඩ් වෙන උසස් හීට් එලිමන්ට් නිසා ගිනි දැල්ලකින් තොරව ඉතා ආරක්ෂිතව ඒ ඉලක්කයට යන්නද හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් මේ නවීන විදුලි පෝරණු හරහා උෂ්ණත්වය, කාලය සහ වායු පරිසරය නිවැරදි පාලනය කරලා මැණික් කර්මාන්තයට ඉතාමත් ස්ථාවර ප්‍රතිඵල ලබා ගන්න අද පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි එක දෙයක් අමතක කරන්න නරකයි. තාක්ෂණය කොතරම් දියුණු වුණත් සෑම ස්වභාවික මැණික් ගලකම අභ්‍යන්තර දෝෂ ඊට අමතරව රසායනික සංයුතිය එකිනෙකට වෙනස්. එම නිසා ප්‍රතිඵලය හැම වෙලෙම යන්ත්‍රයකට පුරෝකථනය කරන්න බෑ. ඒ නිසා හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ මාකට් එකට ගිහිල්ලා PAV ඇහින් මැණික් කඳුරගෙන මොන වගේද තියෙන ප්‍රශ්න මේ ගල් වල අපි ගත්තොත් මේවා පුච්චන්න පුළුවන්ද, වර්ණයේ එයිද, හොඳ දැනුමක් අවශ්‍යයි. මොකද අපිට කිසිම වෙලාවක මාකට් එකට උපකරණයක් කරන් යන්න බෑ. එතකොට අපිට මේ මැණික් ව්‍යාපාරයේ කවදාවත් වීඩියෝ එකකින් බලලා ඉගෙන ගන්නත් බෑ. මොකද අපිට ගන්න පුළුවන් අවබෝධයක් පමණයි. මම දැක්ක ලොකුම වැරද්ද තමයි මැණික් ව්‍යාපාරයේ නියදෙන සියලු දෙනා මැණික් වර්ග එක මැණික් වර්ග කරන ව්‍යාපාරය. එහෙම කරන්න එපා. අපි එක මැණික් පවුලක් තීරණය කරන්න ඕනේ මොනවාද අපි ව්‍යාපාර කරන්න කියලා. මොකද අපිට මාකට් එකේ වෙන ඕන ගලක් ආවොත් අපි දන්නවා මේ සෆා එකක් නෙමෙයි කියලා. එතකොට සින්තටික් ගලක් ආවත් අපි දන්නවා. එතකොට ගිවුඩ පැත්තේ යනවා නම් අපිට ඕන ගලක් හදලාපම කියන්න පුළුවන් මේ ගල පුච්චන්න පුළුවන්ද බැරිද කියලා. ඒ හින්දා හැම වෙලෙම මාකට් එකට යන්න. මාකට් එකට යන්නේ නැතුව වීඩියෝ එකකින් බලලා මැණික් ව්‍යාපාරයට එන්න එපා.